කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මේ වීඩියෝ එක නම් ගොඩක් වෙනස් එකක් වෙනවා ඔයාලට. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මං අපේ ගෙදර ගෑස් ලිපක් තිබුණේ නැහැ. ඔයාලට මතක ඇති නේද කාලයක් ගෑස් ටැංකි පුපුරනවා කියලා හැමතැනම කතා වුණා. ඉතින් ඒ කාලෙටත් ඉස්සර ඉඳන් මං ගොඩාක් බයයි ගෑස් ලිපෙන් උයන්න. ඉතින් ඒ කාලේ අපේ ගෙදර ගෑස් ලිප තමයි තිබුණේ. බය තවත් සාධාරණ වුණා වගේ ටැංකි පුපුරන්න ගත්තම. මං එදා ඉඳන් දර ලිපේ තමයි ඉව්වේ. ඉතින් අපේ ගෙදර හදනකොට කුස්සියේ චිමිනියක් හදලා නැහැ. ටකරන් කොලයක් බිත්තියට තියලා මං දර ලිප හදාගත්තා. ඒත් දැන් ගේ ඔක්කොම කළු වෙලා දැලි දුමට. ඉතින් මායි මහත්තයයි කතා වුණා එළියේ පොඩියට උයන්න තව දර ලිපක් හදා ගන්න ඕන කියලා. මේ වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද මට පුළුවන් විදියට එළියේ ලිප හදාගත්තේ කියලා. ඉතින් වීඩියෝ එක බලලා මෙතන තවත් ලස්සන කරගන්න පුළුවන් විදියක් ඔයාලා කොහොමද දන්නේ කියලා මට ඔයාලගේ අදහස් දාන්න. ඒක මට ගොඩාක් වටිනවා. මේ ලිප හදන්න මං ගත්තේ අපේ බාත් รู ම් එකේ වල හදන්න ගෙනල්ලා ඉතිරි වුණු සිලින්ඩරයක්. මං ඒකට පස් ගල් දාලා හොඳට තලලා මේ විදිහට අපේ එළිය ලිප හදාගත්තා. ඉතින් බලන්නකෝ මට පුළුවන් විදියට මෙතන හදලා මිදුල වටේම ලස්සනට සුද්ධ කරලා හදා ගන්නවා. ඇත්තටම ගෙදර වැඩක් කරගන්න මට ගිය ටිකේ වෙලාව තිබුණෙම නැහැ. අවුරුදු කාලෙම මායි මහත්තයයි දෙන්නම ගොඩාක් බිසි වුණා ෂොප් එකේ වැඩත් එක්ක. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් දැනටමත් කරන අය දන්නවා කොහොමද අපේ ගෙදර වැඩ ටික කරගන්නේ කියලා. ඇත්තටම බබාලගේ වැඩත් එක්ක මට මේ ඔක්කොම බැලන්ස් කරගන්න අවුරුදු කාලේ ගොඩාක් අමාරු වුණා. මේ ටිකේ ඔයාලගේ ව්‍යාපාරයේ බිස්නස් එක ගැනත් කමෙන්ට් කරගෙන යන්න. අපේ නම් මේ ටිකේ ගොඩාක් ගාමට ළමයි අවුරුද්දට ගෙදර ගිය ගමන් ආයේ ආවේ නැහැ. මොකද අවිස්සාවේල්ලේ ගාමන්ට් එකේ මේ ටිකේ වැඩ ගොඩක් අඩුයි. මැයි පෝය පහු වෙනකන් මේ විදියම තමයි. ඉතින් මේ කාලේ මං ගෙදර අමතර වැඩ ටික කරගෙන යනවා. මහත්තයා තමයි මේ ටිකේ ෂොප් එකේ ඉන්නේ. ඒත් මුළු දවසෙම කඩේ හිටියත් ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඒත් ඉතින් අපි ජීවත් වෙන්නේ අපේ මේ පුංචි ව්‍යාපාරයෙන්නේ. ඉතින් මගේ පුතත් එයාට පුළුවන් විදියට මට උදව් කරා. එයාලටත් ඉතින් ගල්පස් එක්ක සෙල්ලම් කරන්න ආසයිනේ. අයියයි නංගි දෙන්නම මට උදව් කරා. මගේ චූටි මැනිකත් ඉන්නව මෙතන. දැන් නම් ඉතින් මට ගොඩාක් මහන්සියි. අද උදේම තමයි මේ සිලින්ඩරේ වෙන තැනක තිබිලා මහත්තයයි මායි මෙතනට ගෙනාවේ. ඒක පුදුම බරයි ළමයි. ගොඩාක් මහන්සි වුණා අපි දෙන්නට ඒක ගේන්න. ඉතින් මගේ එක අතක් ඇදිලා වගේ මට රිදෙනවත් එක්ක මේ වැඩ කරාට. ඒත් ඉතින් මේක පටන් ගත්තම මෙතන හදලා ඉවර වෙනකන් මට ඉවසුමක් නැහැ. මටත් වඩා මගේ පුතා හරිය ආසාවෙන් ඉන්නේ. එළියේ පරිසරය රස විඳින්මින් උයනවා කියන්නේත් එක්තරා සතුටක් තමයි ඉතින්. මගේ ලොකු හීනයක් වෙලා තිබුණා මෙහෙම එළියෙන් ලිපක් හදාගන්න. ඉතින් මගේ හීනේ අන්තිම වැඩ ටික තමයි දැන් මේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ. පස් දාලා ඉවර වෙලා මේ වගේ පොඩි පොඩි ගල් ටිකක් දාලා මට පුළුවන් විදියට මම මිටියෙන් මේක තලා ගත්තා හොඳට. මිටියෙන් තලලා මේ වගේ පස් ටිකක් ආයේ උඩින් දාලා ඒකට වතුරක් දාලා මේ විදියට උඩ ලස්සනට මම හදාගත්තා. මේ වතුර දැම්මහම මේකේ පස් ටික ඇතුළට තව ටිකක් බහිනවා. ඉතින් මං ඒ ගමම්ම එතන මිදුලේ අපේ ගේ අයිනේ මේ විදියට පස් වගේක් පිරලා තිබුණා. ඒ ටිකත් මම අස් කරා. ඉතින් මම මේ අහුලන්නේ මේ පස්වල තියෙන ප්ලාස්ටික් කෑලි. ඉතින් ප්ලාස්ටික් කෑලි කවදාවත් මමවත් මගේ මහත්තයවත් පරිසරයට විසික් කරන්නේ නැහැ. මොකද ඒක ලෝක අම්මට ගොඩාක් පව්. අපි ලෝක අම්මට ඒ කියන්නේ අපේ විශ්ව මාතාවට ආදරය කරෝතින් එයාව රැක ගන්න උත්සාහ කරෝතින් එයා
අපිව රකින්නවා. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලබා දෙනවා. ඇත්තටම මං කලින් නම් එහෙම පරිසරයට ප්ලාස්ටික් විසික් කරන දේවල් ගැන එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මගේ මහත්තයා මං දකිනවා ගොඩක් වෙලාවට අස් කරනකොට චූටි ප්ලාස්ටික් කෑල්ලක්වත් එයා විසික් කරන්නේ නැහැ. එයා ඒ තරම්ම ලෝකම්මට ආදරෙයි. එයාව දැකලා එයාව අනුකරණය කරලා තමයි මමත් මේක පුරුදු වුනේ. ඉතින් මෙන්න මේ විදියට දැන් අවසානයේ මම මේ විදියට පොර බෑගයක් උඩ ලෑල්ලක් දාලා හොඳට තලා ගන්නවා. මෙතන එක මට්ටමකට හදා ගන්න ඕන නිසා. මං කලින් නම් ලෑල්ල විතරක් තියලා තැලුවා මිටියෙන්. ඒත් මඩ වගේ නිසා ලෑල්ලේ පස් ඇලෙනවා. ඒක නිසා තමයි මේ විදියට පොර කවරයක් තියලා ඊට උඩින් ලෑල්ල තියලා මෙහෙම තලන්න හිතාගත්තේ. ඉතින් මගේ පුතා තමයි අද මේ වීඩියෝ එක ගන්නෙ. මේ කැමරාව පොඩ්ඩක් එහෙට මෙහෙට හොල්ලනවා. ඉතින් එයා වෙනස් විදියකට ඔයාලට බලන්න අමාරුත් දන්නේ නැහැ. ඒකට සමා වෙන්න ඕනේ. මම ෆෝන් එකෙන් තමයි වීඩියෝ රෙකෝඩින් කරන්නේ. දැන් ඉතින් තලාගෙන ඉවරයි. චූටි ගල් කෑලි ටිකක් අහුලලා දාලා දැන් මං සූදානම් වෙන්නේ සිමෙන්ති ටිකක් මේකට දාලා හොඳට ෆ්ලැට් කරගන්න. සිමෙන්ති මම ගෙන්නව ගත්තා. ඒකට සිමෙන්ති පොල් කටු 2කුයි වැලි පොල් කටු 3-4කුයි දාලා හොඳට දිය කරගත්තා ඉස්සෙල්ලම මෙන්න මේ විදියට. ඊට පස්සේ මට ග්ලව්ස් එකක් තිබුණේ නැහැ. මම ඒ වෙනුවට shopping එකක් අතට දාගෙන මේ විදියට මේකේ හොඳට වටේට තවරගත්තා. ඉතින් අපිට හැන්දක් තිබුණෙත් නැහැ. අපිට තියෙන දෙයින් මම මේ විදියට ලිප හදන්න ලස්සනට මේ සිලින්ඩරේට පස් පුරවලා හොඳට තලාගෙන මේ විදියට අවසන් කරගත්තා. ඇත්තටම මේක දකින්නකොට මට ගොඩාක් සතුටුයි. ගොඩක් කල් ඉඳලා මම දැකපු හීනයක් අද ඉෂ්ට කරගත්තා කියලා මට පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් මං ගොඩක් කල් බලන් ඉඳලා මෙතන හදාගත්තු ගමන් කරේ සිමෙන්ති වේලෙන්නත් එක්ක රත් වෙන නිසා ලිප මෙතන මේ විදියට හදලා පත්තු කරලා බැලුවා. ඇත්තටම මට හරීම සතුටුයි. මේ විදියට අපේ ගෙදර ඡන්දෙට ගහපු බෝඩ් දෙකක් තිබුණා. ඒකත් මන් දෙපැත්තෙන් හදාගත්ත මෙහෙම ගෙට ගහලා හිරිකඩ පාරේ එන්නේ නැති වෙන්න. ඉතින් මේ මගේ පුංචි මිදුල මීට වඩා තව ලස්සන කරලා මම ඔයාලට මගේ වීඩියෝ වල පෙන්නන්නම්. අදට මම මේ වීඩියෝ එක මේ විදියට අවසන් කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාලට.